කොහොමද ඔයාලට මම අදත් ඔයාලත් එක්කලා එකතු වෙන්නේ රසම රස අල තෙම්පරාදුවක් අරගෙන වීඩියෝ එකට යන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මම කොහොමද මේක හදාගන්නේ කියලා ඉක්මනින්ම. මම මෙතනදී අර්ථාපල් අල 3ක් අරන් තියෙනවා. මම මේක හොඳට සෝදලා අරගෙන සුද්ධ කරගත්තා. දැන් ඉතින් මම මේ කෑලි කපා ගන්නවා ටිකක් ලොකු කෑලි වලට. වතුර එකක් ලිපේ තියලා මම මේ වතුර එකට අල කෑලි ටික එකතු කරගත්තා. දැන් මම මේක චුට්ටක් තඹ ගන්න යන්නේ මුලින්ම. ලුණු ටිකක් එකතු කරගත්තා. දැන් මම මේක ලිපේ තියාගත්තා. දැන් කහ කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. අල තඹනකොට ලුණුයි කහයි එකතු කරලා තඹ ගත්තේ. දැන් මේ ගොඩාක් තැම්බෙන්න කලින් මම අල ටික බාගත්තා. මේ මගේ අල තෙම්පරාදුවට උමනා කරන දේවල් ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා මම අරගෙන තියෙනවා. දැන් මේ තාච්චියක් ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. ඒකට මේ අබ ටිකක් දානවා. මම අබ ටිකක් වැඩිපුර දාගත්තා. මේ හරි ලස්සනකුත් එනවා, හොඳ සුවඳකුත් එනවා. ඒත් එක්කම මම ඒකට කරපිංචා එකතු කරගත්තා. ලුණු ගෙඩියක ලුණු එකතු කරගත්තේ. ඒත් එක්කම රම්පේ, අමු මිරිස්, මේ කුරුඳු පොතු කෑලි දෙකක් තුනක් එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු ටිකක් තමයි මේවම දාන්නේ. දැන් කෑලි මිරිස් ටික. ලුණු කුඩු චුට්ටක්. ඒ කියන්නේ අපි දැන් අල එකටත් ලුණු දාලා තියෙනවා. ඒ නිසා දැන් මේ ලුණු ටිකට විතරයි අපිට ලුණු ඕනේ. ඒ නිසා ලුණු චුට්ටක් එකතු කරගත්තේ ලුණු ටික. දැන් ලුණුත් එකතු කරගත්තට පස්සේ මම මේක ටිකක් හැන්දෙන් කලවම් කරගන්නවා. ටිකක් ටෙම්පරාදු වෙන්න ඇරලා තමයි අල එකතු කරන්නේ. මොකද අපි මේ අල කලින් තඹලානේ ගත්තේ. ඒ නිසා මේ කලින්ම ලුණු ටික එහෙම ටිකක් වැඩිපුර ටෙම්පරාදු කරගෙන තමයි ගන්නෙ. මොකද ගොඩාක් වෙලා තියෙන්න ඕනේ නැහැ. මං මේක නිකන් පාට ටිකක් මදි වගේ තිබුණා. මේ මිරිස් ගතියත් මදි වගේ තිබුණා. ඊට පස්සේ මම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඔයාලා දැක්කේ මම මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. දැන් ඉතින් අර මිරිස් කුඩු ටික චුට්ටක් මේ නිකන් තැම්බෙන්න වගේ තියෙන්න ඕනේ නැත්නම් අමු රස එනවනේ. ඒ නිසා තමයි මම මේ තව චුට්ට වෙලාවක් තිබ්බේ. දැන් මම මේ අල ටික බෙදාගත්ත මගේ භාජනයකට. බලන්නකෝ මේ හරි ලස්සනට හරි රසට සුවඳට දෙකම තියෙනවා. අපිට ඉක්මනින් හදාගන්න පුළුවන් මේක එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට බොහොමත්ම ස්තුතියි.